එන්න මෙතනින් මෙහෙම තමයි ගොනා ඉන්නේ. හොඳ. වක්කඩි මේ දැක්කනේ බලන්න වක්කඩි නම.
එහෙම ඉල්ලන්නේ නැන්දාදී ඉන්නේ. හරි තේරුණාද ගමන්න එන්න පුතා. Tunggu dulu listener, putar lah parisan yang ada. Hari ini putar me sadu tu banding ni, busadu. Ah ini, pay pay. Ah, ini sadu tu na. Sapo. Saranang gacchami. Saranang gacchami. Sanghang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Satiyampi buddhang saranang gacchami. Satiyampi dhammang saranang gacchami. Satiyampi sanghang saranang gacchami. Panatipata veramani sikkhapadang samadhiyami. Adinadana veramani sikkhapadang samadhiyami. Kamesu miccāchārā veramani sikkhapadang samadhiyami. Musāvādā
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේ මච්චුපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ටීචර් කියලා දුන්න නේ අද උදේ එනකොට මේ මොනවද පුතා? බණ්ඩක්කා නේද? මෙන්න ලන්නක්කා. මෙන්න අපි බණ්ඩක් කරලා දැන් කැපුවා ඔන්න කොලෙත් එක. ලායිද කියලා බලන්නේ මේ. ඔන්න අගිස්සේ කැඩුවා. ටක් දාලා කැඩුණා. ලායි හොඳේ. ඔන්න බණ්ඩක්කා එහෙම හොඳේ. බණ්ඩක්කා. ඔන්න කැපුවා. මේ යන්න ගොල් වගේ එනවා. කොලෙත් එක කැපෙන්න කැපුවොත් නෑ. හරි. නෑ. හරි. බණ්ඩක්කා. හරි. වැටෙයි. program ni nawan ni agak-agak Kundi dia baca kapan? Kundi kapan? Ha, oh bang situ kan. Una kamera ni bandak. කොලේ විසි කරනවද බිමට? කොලේ ඔක්කොම එක්කෙනෙක් එකතු කරන්න. එකතු කරලා මේ මාමට දෙන්නේ බෑග් එක දාගන්න. හරිද? මට ගාගෙන තුන් කන්නකෝ ඒක කියන. කාලා දැන් බඩ ඉදිරියට ඉතින් දැන් මට කුඹුරු වැඩ කරලා. ඔව් අත් වෙල වැලි නම් කාට හරි යන්න කෙනෙකුට දෙන්න සුද්ධ කරලා දෙන්න කියලා. දැන් හොදලා ඔය. එකට මෙයා. දෙකට ඔය. අන්තිමට ලොකුලා මෙයා. කොහොර ලොකු එකක් බලන්න. ඌවා ඉස්කෝලේ ගිහින් නැති ඔකට මෙයා. මම බර අතරන් පුතේ Kita korak itu dia. ඉන්න කට්ටිය බලලා ඉන්නේ. කාලා මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ දැන්? හරි බලන්න. කුඹුරට අනික හරි. කියන්නේ ගොවි පොලකට. අපි ඉස්සෙල්ලාම ඇවිල්ලා මොකද කරන්නේ? අපි මේ මුදුන් වැන්දා. උයවුවා. ඒ කියන්නේ අපි බුදුන් වැඳලා අපි එහෙනම් දැන් අපි ඉස්සෙල්ලාම කුඹුර යන්න කොහෙද? කුඹුරට වතුර හරවන. ඒ කියන්නේ ගොවි පොලට වතුර හරන නවතට අපි යන්ද? හා යන්න. මත් කියන්නේ. ඒතුළු මේ කවුද? ගොවි මාමා. ගොවි මාමා. එහෙනම් ගොවි මාමත් එක්ක අපි නවත යන්. හා කුඹුරට වතුර හරවන තැන නවත කියන්නේ. එතෙන් ආ යන්න. එන්න. ගිනි ගහන්න එපා මේක ගිනි පෙකිරෙන්නේ. හා එන්න. කුඹුරට වතුර හරවන මේක තමයි පුතා ඇල. ඇල හරි. එතකොට මාමා මේ දැන් වතුර හරවන්න හදන්නේ පුතා මෙතන මොකද්ද? ගල් කියන්නේ මේක තමයි පුතා මොකද්ද? නවත. නවත කියන්නේ පුතා වතුර හරවන පළවෙනිම තැන. කුඹුරට හරවන වතුර තමයි දැන් පළවෙනි තැන. මම මේ හරවන්නේ පුතා නවතේ. මොන බලාගන්න.
මේ කුඹුරට වතුර යනවා බලා ගන්න ඔයාලා හොඳ. ඔන්න අපි ඇලේ. මේ එන්න. එන්න. ආන්න කුඹුරට වතුර යනවා දැක්කද? මෙන්න වතුර යනවා බලා ගන්න මේ. ඒක තමයි පුතා ඇලෙන් වතුර ඇවිල්ලා නවතෙන් පළවෙනි ලියද්දට නවත් ලියද්දට වතුර වදිනවා හොඳ. මම අහුණා ඔක්කොටම. හරි නේද පුතා? හරි මේකේ නියර යන මීන යනකොට ඔයාලා මෙහෙම වෙනවා නේද? ඇයි? නියර චූටි හන්ද බැලන්ස් නැති යන හොඳ. ඒවා පුරුදු වෙන්න තමයි පීච ඔයාලා එක්කන් ඇවිල්ලා තියෙන්නේ හොඳ. ඒක යන්න බලන්න පොලිමේ ලක්ෂණට. යා නියර යන ලක්ෂණ දිහා බලන්න. යා. තිබුණාද ඒක? නියර දිගේ යන ලක්ෂණ. තිබ්බනේ මඩි නටලා. එතන තමයි වක්කඩේ කියන්නේ. වක්කඩේ මේ දැක්කනේ ආ බලන්න වක්කඩේ බලන්න පුතාලා. ඔන්න වක්කඩේ. දැක්ක නේද? මේ කවුද පුතා? පඹයා. මොකටද ඔය පඹයා ඉන්නේ? අන්න හරි. ඒකනේ කුඹුරේ සත්තු බය කරන තමයි මේ පඹයා හදලා තියෙන්නේ. හොඳ? දැක්ක නේද? මේ කුඹුරේ සත්තු බය කරන තමයි පඹයා ඉන්නේ. හොඳ? හරිද? පුතා දැක්කද? මේ මොකද්ද? ගොවිලැල්ල නෑ පුතා. මේක මොකද්ද? නෑ. මේ කියන්නේ මේක පුතා දෑකැත්ත. මේකෙන් මොකද්ද කරන්නේ? ගොයන් කපනවා මෙහෙම. ගොයන් කපනවා. මේ කියනවා නේද මේ? නල්ලුව. එපුවා. හරිය දෙන්න එක කිව්වා. හරි. මේක මොකද්ද පුතා? මේ තියෙන්නේ. ගොවි ලැල්ල. හරියට හරි. ඒක හරි. මේකෙන් මොකද කරන්න පුතා? කුඹුරු වපුරන්න කලින් මෙහෙම මඩ ඇදලා ලියේදී මට්ටම් කරගන්න. මෙහෙම මේ. හරි නේද? එතකොට මේක මොකද්ද? ගොවි ලැල්ල. හරියට හරි. එතකොට ඒක අපි පැත්තකින් කිව්වා. එතකොට මේක හරි. එතකොට දෙකයි. ඊට පස්සේ පුතා මේක මොකද්ද? මේකෙන් තමයි ඉස්සර මිසු ගොයම් බේරුවේ. හොඳ 100 ලා මෙහෙම ගොයම් උඩ දැම්මේ. මෙන්න මේ දැටි ගහේ. ඒක මොකද්ද? දැටි ගහ. හරිනේ. ඒක මේක මොකද්ද? දැකලවත් නැහැ නේද? ඒකෙන් පුතා මේකට කියන්නේ බීඩරේ. ඒක පුතා කරන්නේ මම මෙතන පෙන්නන්න පුතා චුට්ටක්ම ඉන්න. මේකෙන් පුතා කරන්නේ ගොයන් හිටවලා ඉස්සර තනකොළ තෙල් තිබුණේ නැහනේ. වල් ගලවන්න බැරි හන්දා ඒ ගොයන් හිටවන්නේ මෙන්න මේ ගානට ලණුවකට. ඒකල මේක මැද මෙහෙම යනවා. ඒක උඩ අර වල් ටික ඔක්කොම යට යනවා. මෙහෙම ඉස්සරහට කොහොම යන්නේ? ඒකෙන් තමයි වල් ටික ගොඩ. මේ ඉස්සරහා කෑල්ල තියෙන පුතා ගොයන් ගස් ළඟ ආපුවම දෙපැත්තට යනවා. මේකෙන් ගහ දෙපැත්තට යනවා. මේ මැෂින් එක මේක මෙහෙම යනවා. ඒක තමයි බීඩරේ. හරිනේ? අතු ගන්න එක. මේකට මොකද්ද කියන්නේ අතු? අන්න මේක බෝලත්ත පුතා. ඒ කියන්නේ ඉස්සර අපි අර කොස්තෙන් අතු ගන්න ඉදලින් වගේ ඉස්සර කමත් බෝල් තිව්වේ. ඒ කියන්නේ කමත වී එක හුව කරේ අතු ගෑවේ මේකෙන්. මෙහෙම බෝල් තියෙනවා කියලා මෙහෙම බෝල් තියෙන. මේක තමයි මේක තමයි පුතා මොකද්ද? කොහොම කරේ? බෝලත්ත. හරි නේද? බෝලත්ත. ඔන්න හරි. මේක මොකද්ද? මේක පුතා මොකද්ද? විය ගහ. ඒ කියන්නේ ගොන් දෙන්න කරේ බඳින එක තමයි විය ගහ කියන්නේ. හොඳ? මේක මොකද්ද එතකොට? මේක හාන එක නේද? මොකක්ද ඒක? නගුල. නගුල මේකෙන් තමයි නගුල. මේක තමයි මේක. නගුල. හරි නේද? මේක මොකද්ද? ලණුව. ඒකනේ. මේකට කියන්නේ පුතා මොකද්ද? ලණුව.
ලනු මේකට පුතා කියන්නේ මේක මේ සිදුරට දාලා සිදුරට දාලා එහෙම අහම දාලා මේකට පුතා වැලක් ගන්න මේ ලනු තිබුණාට ඉස්සර කාලේ ඔව් ඉස්සර කාලේ කලවැල් වලින් හදාගන්නේ ඉස්සර කාලේ කලවැල් කැලේ තියෙන වැල් වලින් තමයි හදාගත්තේ. දැන් තමයි මේ ලනුවක් ගන්න. හොඳේ. අමුතු වැල. මේකට අපි කියන්නේ මොකද්ද පුතා? නංගි අල්ලගෙන නංගි. හරිද? පුතා ඒක හරියන්නේ. මේකට කියන්නේ පුතා මොකද්ද? අමුතු වැල. අමුතු වැල. මේක පුතා කරන්නේ මෙහෙම කියලා. මෙන්න මේ ගානට ඔතෙන් ඇදිනවා. මෙතනින් ගැට ගන්න. හොඳේ. අන්න ඔය ගානට ඔහම ගැට ගන්න. හරි නේද? ඒක තමයි අමුතු වැල. කොල්ල ඉවර වෙලා මෙතනින් සායෙන්න පුතා මෙතන කිව්වා. මෙන්න මෙතනින් මෙහෙම තමයි එතකොට ගොනා ඉන්නේ. හොඳේ. ගොනාගේ කරට මෙහෙම ලනුව දාලා මෙතන තමයි මේ සිදුරක් ඔයාලට පේනවාද මෙතනින් මේ ඒක තමයි විය සිදුර කියන්නේ. හොඳේ. විය සිදුර කියලා මේකෙන් මේ ලනුව දාලා මෙතනින් ගැටයක් ගන්න. හරි මෙතනින් මෙහෙම ගැටයක් ගහන්නේ මෙහෙම ගැට ගහන්නේ නැහැ. මෙතනින් උඩ ගැටයක් ගහනවා. හොඳේ. එහෙම දාලා ගොනාගේ මෙතෙන්ට තමයි දාන්නේ. හොඳේ. ඒක තමයි ගොනාට දාන්නේ එතන ලනුව. මේක විය සිදුර. හරිනේ පුතා? ඊට පස්සේ දැන් මෙහෙම මේ ඊට ටිකක් එනවා. මෙතනින් අර මේ මෙයා පැත්තෙන් අල්ල ගන්නවා. හරි. හරි නම් දුටකන්නේ. හරි. ඊට පොඩ්ඩක් ඉස්සරහට ඇද පුතා කලපෑගෙන හොඳේ. ඊට ඔහොම පොඩ්ඩක් එහාට ඇද පුතාලා මෙහාට එන්න දැන් තේජානුත් එක. දැන් පුතාලා මෙතන බලන් ඉන්නේ මේ මෙතන හොඳේ ඉස්සරහින් අදින්න. පොඩ්ඩක් ඇද්දනත් දැන් පොඩ්ඩ මේ එතකොට පුතා මේක මෙහි පුතාලට කියන්න බැරි වුණා. මේක තමයි පුතා නඟුල් තලේ. එතකොට මේක මොකද්ද? මේකට තමයි පුතා කියන්නේ නිවුන් කුරුල්ලා කියලා. ඒ කියන්නේ අල්ල ගන්නකොට මේ හරක් අඟක් තියෙන්නේ හොඳේ. එතකොට හරක් දෙන්න අදිනකොට මේකෙන් පෙරලෙනවා. ඔන්න බලන්න අදිනවා. අදින්න. මෙහෙ තමයි හැවෙන්නේ. ඔය අදින්න. අර දැක්ක නේද හැවෙනවා. කොහොම පිඩලි පෙල්ලනවා. ට්‍රැක්ටර් වගේ නෙවෙයි ඉස්සර වගේ නෙවෙයි. ඔන්න ඔය විදිහට පිඩලි පෙල්ලගෙන තමයි ඉස්සර හැවේ. දැක්ක නේද? ඔය විදිහට තමයි කුඹුරු හැවේ පුතා. බලන්න කල්ලා බලන්න. හරි පපුවට වැටෙයි. ඔය මතීෂිගේ බෝතලෙත් දෙන්න. నాన్న నాన్న మళ్ళీ నాన్న మళ్ళీ నాన్న හරි ඉන්නේ ඔක්කොම එකට කන්න පටන් ගමු. පුතාලට කුඹුර ගැන පුංචි තෑග්ගක් හොඳේ මේ ගෙදර ගිහලා බලන්න ලොකු වෙනකන් තියා ගන්න ඕන හොඳේ ඔයාලට ඒකුත් තියනවා කන්නේ නම් පුතාට තෑග්ගක් ඒකේ ඒකුත් තියනවා කන්නේ පුතා පුතා පොරට එකක් තියෙනවා බිම දාන්න නැතුව ගෙදර ගිහලා බලන්න ටිකක් බරයි වගේනේ
තමයි. ආ පුතා. ආ පුතා. කේක් කන්න හැටි බලන්නකෝ.